හෙලෝ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හැමෝටම ඉතින් ඔන්න හුඟ දවසකින් ඔන්න මම මිනි ව්ලොග් එකක් අරගෙන ඔයගොල්ලෝ බලන්න ආවා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔන්න මම අද ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. ඉතින් අපි පෝට් සිටි ගිය ගමන. ඉතින් පෝට් සිටි බීච් එකට තමයි අපි ගියේ. ඉතින් මමයි හස්බන්ඩ්මයි අනිවාර්යෙන් ඉතින් ඔන්න බබාව දෙතුන් පාරක් මේ විදිහට එළියට අරන් ගිහලා යත් එක්ක එක එක ඇක්ටිවිටීස් කරනවා. ඉතින් මේ මම හිතන්නේ මේ ගිය මාසේ මට චුට්ටක් බිසි වුණ නිසා ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා. ඉතින් කමක් නැහැ. ඉතින් මම අද ෂෙයා කරගන්නවා. ඉතින් බීච් යන්නත් ඉතින් පොඩි කට්ටිය ගොඩක් ආසයින්. ඉතින් පොඩි කට්ටිය විතරක් නෙමෙයි අපේ උනත් හරිම ආසයිනේ. ඉතින් හිත හරිම රිලැක්ස් වෙන ආස කරන තැනක් තමයි ඉතින් ඔන්න බීච් කිව්වහම ඉතින් ඔන්න අපි තුන්දෙනාට නම් ඉතින් ඔන්න බීච් යනවා නම් මම අනිවාර්යෙන් බබාගේ සෙල්ලම් කරන එයාගේ ටොයිස් ටික අරගෙන යනවා. ඉතින් බීච් එකට ගැලපෙන ඉතින් එයාගේ තියෙන ස්පූන් ටික ඔන්න ෆෝක් ටික එතකොට එයාගේ බාස්කට් ඔක්කොම ටික අරගෙන තමයි යන්නේ. මොකද ඉතින් එයාට අර සෑන්ඩ් එක්ක හොඳට සෙල්ලම් කරන්න, ඒවට වතුර පුරවන්න, ගෝම් පිට්ටු හදන්න. ඉතින් ඒ දේවල් කරලා එයාට ඒක එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම බබාලට හොඳ ඇක්ටිවිටි එකක් තමයි ඉතින් ඔන්න සෑන්ඩ් අල්ලන එක. ඉතින් ගොඩක් වෙලාවට අතින් අල්ලන්න දෙනවා නම් තවත් හොඳයි. එයාගේ මෝටර් ස්කිල්ස් එහෙම තවත් ඩෙවලොප් වෙනවා. ඔන්න ඉතින් අපි බීච් එකට ආවා. ඉතින් සාමාන්‍යයෙන් අපි බීච් යනවා නම් අඩුම තරමේ 4ට 5 අඩුම 5 වෙද්දිවත් එනවා. මොකද ඉතින් ගොඩාක් රැ වුණාම බබාලට සෙල්ලම් කරන්න අමාරුයිනේ. ඉතින් ඔන්න ඉස්සෙල්ලම ඇවිල්ලා එයාගේ ටොයිස් ටික එවලෙම දෙන්නේ නැහැ. ටිකක් වෙලා ඉතින් එයාට නිදහසේ ඔන්න වතුර එක්ක සෙල්ලම් කරන්න දීලා ඉතින් ඔන්න අපිත් ටිකක් රිලැක්ස් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි ඔන්න එයාගේ ටොයිස් ටික දීලා ඉතින් එයාත් එක්ක අපි දෙන්නත් සෙල්ලම් කරන්න අරගන්නේ. ඉතින් හරිම ලස්සන view එකක් තමයි මේ වෙලාවට තියෙන්නේ. ඉතින් පෝට් සිටි බීච් එකේ ඉතින් ඔයගලන්ට පේනවා ඇතිනේ ඉතින් කොච්චර ලස්සනද කොච්චර කාම්ද කියලා. ඉතින් ඊට පස්සේ ඔන්න අපි බබාගේ ටොයිස් ටික දුන්නා. ඉතින් එයාත් එක්ක ගෝම් පිට්ටු හැදුවා. ඉතින් සෑන්ඩ් පිරෙව්වා, වතුරට දැම්මා. ඉතින් සෑහෙන්න ඇක්ටිවිටීස් ගොඩාක් කරා. ඉතින් අපි තුන්දෙනාම සෑහෙන්න එන්ජොයි කරා. ඉතින් මේ විදිහට ඉතින් මං හිතලා ඕගොල්ලෝ මේ වගේ ඕගොල්ලන්ගේ බබාලව අරගෙන ගිහිල්ලා මේ ඇක්ටිවිටීස් කරනවා ඇති කියලා. ඉතින් ඔහොම තමයි ඉතින් එදා දවස ගත වුණේ. ඉතින් ඊට පස්සේ අපි තුන්දෙනාත් එක්ක පොඩ්ඩක් ඇවිද්දා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඔයාව හම්බ වෙන්නම්. බයි.